කීයද එනවද පොඩ්ඩෙන් උඹගේ කෑල්ල කපයි ආයු බොහෝ වේවා සුබ මධ්‍යහනයක් දාන්නම් වීඩියෝ එකක් දාන්නම් QR කෝඩ් එක මොකද්ද මල්ලි විශ්‍රාම වෙටුප් ගැන මේ දවස්වල යන වීඩියෝ දාන්නම් ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා ඒ ගැන හරියටම ඇතුළට ගිහිල්ලා මොකද්ද තියෙන්නේ කොහොමද කරන්න තියෙන්නේ එක පවා මොකද්ද කියලා හොයලා බලලා ඇත්ත සත්‍ය මොකද්ද කියන එක හොයලා දාන්නම් අද පුළුවන් අද try කරන්න නැත්නම් හෙට හරි දාන්න හොඳේ ඉතින් අද දවස මේ වීඩියෝ එකක් පළ වෙලා තියෙනවා හරිද අරබ් ටයිම්ස් එකේ ඉතින් ගෘහ සේවිකාවකට වෙච්ච සිදුවීමක් කියන්නේ ගෘහ සේවිකාව කියන්නේ කාන්තාවක් එයා යනවා පාරේ මේ කීයද එනවද කියලා එක අහනවා මේ ඩෙලිවරි කාරෙක් තව අහන එකත් ඒ වගේම දෙන්නෙක් මේ සම්බන්ධව මේ විදිහට ඒ කාන්තාව මේ වගේ බලන්න දෙන්නෙක් ඇවිල්ලා මම පාරේ යන ගමන් මට මේ වගේ හැසිරෙනවා කියලා ඒ කාන්තාව වීඩියෝ පළ කරලා තියෙනවා. ඉතින් ආදරණීය සහෝදර සහෝදරියවරුනි මේක ලංකාව නෙමෙයි. මේක අනිත් විදේශ රටක් නෙමෙයි. මේක ඇමරිකාව නෙමෙයි. මේක ඇවිල්ලා තායිලන්තේ නෙමෙයි. පිලිපීනේ නෙමෙයි. ඉන්දියාව නෙමෙයි. මේක ඇවිල්ලා කුවයිට් රාජ්‍යය. ඉතින් එක පැත්තක් ඔයාලගේ ආරක්ෂාව එක පැත්තක් ඔයාලා දැන් මේ කාන්තාවන්ටත් කියන්නේ මේ වගේ සමහර කුපාඩියෝ ඇති ඔයාලත් පරිස්සමෙන් සහ පිරිමින්ටත් කියන්නේ ඔයාලට මතක ඇති පහුගිය කාලේ මම ඒ ගැන වීඩියෝකුත් දාලා තියෙනවා ඩුබායි රාජ්‍යයේදී එක්කෙනෙක් යනවා හරිද කොහොම හරි ඉතින් සෙට් වෙලා ගෙහෙනෙක් එක්කගෙන යනවා කළු ජාතික කාන්තාවක් තමයි ඒත් එක්කගෙන ගිහිල්ලා අන්තිමට පාරේ යද්දී හොඳට හැසිරලා තමයි තියෙන්නේ බිල්ඩිමට ගියාට පස්සේ මෙයා දැන් වැඩේට ලෑස්ති වෙනකොට කාමරේ අරගෙන තවත් දොර අරගෙන තවත් කාන්තාවන් දෙදෙනෙක් තුන්දෙනෙක් ඇවිල්ලා මෙයාව ගැට ගහලා මෙයාගෙන් පර්ස් එක අරගෙන කාඩ් නම්බරේ ඉල්ලගෙන ATM වල කාඩ් එහෙම සල්ලි කාඩ් දාලා සල්ලිත් අරගෙන එයාගේ ෆෝන් අරව මේ ඔක්කොම උද්දරගෙන එළියට දැම්මා ඊට පස්සේ ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දාලා කොහොම හරි යාළගේ ඡායාරූප තිබිලා ඒ ටික මේ CCTV කැමරාවෙන් අරගෙන අතඩොඟට අරගෙන එහෙම සීන් එකක් ගියා ඩුබායි වල. එයා කියලා තිබුණා ස්පා එකක් මැසේජ් එකක් තියෙනවා කියලා තමයි ගියේ අන්තිමට මෙහෙම වුණේ කියලා. කියන්න බෑ. ඒ වගේම තමයි ගැහණුන්ටත් කියන්නේ. සමහර විට කියන්න බෑනේ. පහුගිය කාලේ ඒ වගේ සිදුවීම් එකක් වෙලා මේ ඒ ගැන අපි පොලිසියටත් දෙනුම් දීලා පුද්ගලිකව මේව කරා හරිද මොකද ගැහැණු දෙන්නෙක් එයාලා කරන්නෙම ගණිකා වෘත්තිය හරිද ගණිකා වෘත්තිය තමයි එයාලා කරලා තියෙන්නේ මොකද උනේ කොයිටි දෙන්නෙක් කතා කරලා එක්කගෙන ගිහින් තියෙනවා හරිද ගැහැණු ළමයි දෙන්නෙක් ඊට පස්සේ ගිහිල්ලා වෆරා පැත්තට කොයිද එක්කගෙන ගිහිල්ලා ගෙදරකට කන් ගිහින් තියෙනවා. ඇතුළට ගිහින් බලනකොට 6-7 දෙනෙක්ද 8 දෙනෙක් ඉඳලා තියෙනවා කොල්ලෝ. ඔක්කොම එකතු වෙලා මෙයා දන්නවනේ ඉතින් ඉතින් මේ කුකුල් කූඩුවට නරියා පෙන්නා වගේ තමයි ඉතින් වෙන්නේ. අන්තිමට කාමරේ වහලා තියලා මාස ගාණක්ද කොයිද මාසයක්ද මාස දෙකක් විතර උන් වහලා තියාගෙන උන්ට ඕන විදියට උන් කාලා තියෙනවා. අන්තිමට තමයි ඊට පස්සේ කොහොම හරි පැනලා එක්කෙනෙක් පැනලා ගිහිල්ලා පොලිසියට කියලා ඊට පස්සේ පොලිසි මාර්ගෙන් ගිහිල්ලා මුන් දෙනවා අතඩොඟට අරගෙන කොහොම හරි මුන් අකාම නැති නිසා රටෙන් පැටවුවා. ඉතින් ඊට පස්සේ මේ උන්වත් අතඩොඟට අරගෙන ඊට පස්සේ නිදාස් කරලා තියෙනවා. එච්චරයි. ලොකු මේවා එකක් නෑ. මං කියන්නේ කාන්තාවන්ට හෝ පිරිමීට හෝ කවුරු හරි මේ විදිහට ඇවිල්ලා හැසිරෙනවා නම් කතා කරනවා නම් බොහෝ පරිස්සම් වෙන්න. කියන්න බෑ කවුද එන්නේ මොනවද හේතුව මොනවටද එන්නේ කියලා. අපි සල්ලි හම්බ කරන්න ආවා කියලා මේ වගේ දේවල් වලට යන්න නම් එපා. අනිත් එක මේවැනි දේවල් වලින් තමන්ගේ ජීවිතේට අවදානම් කියන එක හොඳට මතක තබා ගන්න. දැන් ඔතනදී අර කාන්තාව දෙන්න ගියා කොහොම හරි බේරිලා. සමහර විට උන්ව මරලා වල දාලා දෙම්බුත්. මොකද කරන්නේ? මොනවද කියන්නේ? කවුද දන්නේ? කවුද හොයන්නේ? ඒ නිසා කල්පනා වෙන්න. මොකද අකාම තියෙන කෙනෙක් නම් කෆිල් ගාව ගිහලා ආන්න පුළුවන්. කෆිල්ුත් නැහැ, අකාමත් නැහැ, මොනවත් නැත්නම් මොනවද කරන්නේ?
කාගෙන්ද ගිහින් අහන්නේ මෙයාගෙන මේ විස්තරයක් අහන්න ඕන නම් කාගේද ගිහින් අහන්නේ මේක මගේ අම්මා නැත්නම් අම්මා කෝ මගේ නංගි කෝ මගේ මහත්තයා කෝ මගේ දරුවා කෝ කියලා කොහෙන්ද ගිහින් අහන්නේ Tamanට අකාමත් නැත්නම් ඉතින් ඒ නිසා කල්පනාවෙන් පරිස්සමෙන් ඒ වගේම පිස්සු වැඩ නම් කරන්න එපා ෆෝන් තියනවා හැමෝගේම අතේ මෙහෙම මේ දැන් මේ වාහන නම්බර්ස් ටිකත් එක්ක ලස්සනට ආ වීඩියෝ අරගෙන තියෙන්නේ මේ වාහනකාරයෝ ටික අනිවාර්යෙන් මේක අරබ් ටයිම්ස් එක ෂෙයා වෙන නිසා අනිවාර්යෙන් අතනකට ගන්නවා අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා මුන්ට ඉතින් ඒ නිසා මම නිරන්තරව මතක් කරනවා පුළුවන් තරම් පරිස්සමෙන් මේ රටවල් වල තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්න තමන්ගේ වෘත්තිය ආරක්ෂා කරගන්න තමන්ගේ ආත්ම ගෞරවයත් ආරක්ෂා කරගන්න මේ රටවල් වල හැම නිතරම එක වගේ නෙමෙයි සමහර වෙලාවට අපිට හිතා ගන්නත් බැරි දේවල් සිද්ධ වෙනවා සහ අමාරු වෙන්නටත් ඉඩ තියෙනවා ඒ නිසා කරුණා කරලා පරිස්සමෙන් නිරන්තරයෙන්ම මම මතක් කරනවා ඔයගොල්ලන්ට යම් අවස්ථාවලදී අපි සමහර විට අපි මේ හැසිරෙන විදිහ සමහර වෙලාවක ඒක අපිට අවදානමක් ඇති කරන්නත් පුළුවන් සහ අපේ රැකියාවට අපේ වෘත්තියට ලොකුම බාධාවක් සිද්ධ වෙන්නටත් ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සමෙන්. වීඩියෝ දාන්න අවසානට බලන්න. This nigga is I'm just coming from work. This nigga is following me with his car. He's following me. He called me, I've ignored, and now he's following me. They follow me with his car. And if he continues, I will just stand and tell him, I will call the police. You will see how he will run. You think I'm lying? You don't pass in front of me. Mark, turn back camera. See, you don't turn it. You don't pass, can't pass again in front of me. But still wait for they call me. And they go now, you will see. You go, they call me. I wish I could record the nonsense face. They tell me say they come. Many of these people, they are very stupid. They look at us blacks like, I don't know, like something to use and throw. All he's doing like that, maybe because he wants, let me not say it, but just be careful because, oh God, he's still in front of, he has passed me again. Now I've passed again. He's asking me how much. How much did I want? I finally crossed the road now. So there's no way for him to turn. The way he don't fire speed for go up, go turn, just to follow me. Just to follow me. And Kuwait, see, most of the people here, these Egyptian, Bangladesh, India, most of them are stupid. Like, they don't have respect for us black women. They don't have. I don't know why it comes to that stage.